everyone, welcome to our YouTube channel. ඔන්න අපි අද ඉන්නේ කටුනායක එයාපෝට් එකේ. බබාට මාස 6 වෙන්න කලින් අපි දෙන්නට ඕන වුණා ෆ්ලයිට් එකක කොහොම හරි වෙන රටකට යන්න. පැය දෙකකට කලින් එයාපෝට් එකට ඇවිල්ලා දැන් අපි සූදානම් වෙන්න හදන්නේ ෆ්ලයිට් එකට යන්න. මේ වෙනුවෙන් අපි තෝරගත්ත ඒජන්සිය තමයි Fly Friends Tours ආයතනය. ඉතින් එයාලා හැමදේම ටුවර් එක ඉවර වෙනකම්ම අපිට හැමදේම එකින් එකට සූදානම් කරලා තිබ්බා. ඉතින්ගේ ජීවිතේ පළවෙනි ගුවන් අත්දැකීම තමයි ආද මේ විදිහට පිදින්න. දැන් ඉතින් දෙන්නෙක් නෙමෙයිනේ තුන් දෙනෙක්නේ. ඉතින් දැන් ඔක්කොම රෙඩි වෙලා ෆ්ලයිට් එකට නගින තැන තමයි අපි දැන් ඉන්නේ. ඉතින් අපි ආද යන්නේ සතියක් තායිලන්ඩ් වල ට්‍රැවල් කරන්න. අපි එයා ඒෂියා ෆ්ලයිට් එකක තමයි මේ ගමන පිටත් වෙන්නේ. මේ ඉතින් අපි තුන් දෙනාගේ ෆ්ලයිට් එකක යන පළවෙනිම අත්දැකීම. ආයක ට්‍රැවල් කරන්න ආසාවෙන් හිටියට ඒක ඉතින් පොඩි රිස්ක් එකක්. මොකද එයා තාම ෆීඩ් විතරයි කරන්නේ. කෑම මොකුත් ගන්නෙත් නැහැ. අනිත් එක යා මොන විදිහට ප්‍රතිචාර දක්වයිද කියලා චොට්ටක් බයෙන් තමයි හිටියේ නම්. අන්න දැන් අපි ඔක්කොම සීට්ස් බෙල්ට් දාගෙන රෙඩි වුණා. ඉතින් අපිට view එක හොඳට පේන සීට්ස් දෙකක් තමයි අපි බුක් කරගත්තේ. රටක ට්‍රැවල් කරන්න, ෆ්ලයිට් එකක යන්න, ඒ දේවල් අපි දෙන්නගේ ජීවිතේ ලොකු හීන වෙලා තින්නේ. ඉතින් චුට්ට ගුවන් ගමන ආරම්භ වුණා. වීඩියෝස් වල, ෆොටෝස් වල දැක්ක මේ view එක ඇස් දෙකෙන් බලාගන්න මාර විදිහ ආසාවක් අපි දෙන්නට තිබ්බා. අපි දෙන්න බය හිටියට මොකද චූටි පැටියා ගුවන් ගමන පටන් ගන්නදීම හොඳටම දොයිය ගත්තා. වෙලාවක් ගිහිල්ලා අපේ මීල්ස් දෙක ආවා. අපි දෙන්නගේ මීල්ස් දෙක උනේ ටෙරියාගේ රයිස් දෙකක්. මාරම රහයි කෑම එක නම් හැබැයි මේකේ තිබ්බා බිම් මලක්. ඒක නම් අපි දෙන්න කෑවේ නෑ. ඒක පොඩ්ඩක් අපිට සෙට් නැහැ වගේ තේරුණා. අනිත් ටික නම් මාරම රහයි චිකන් එකත් හරිම රසයි. ඉතින් ඉවර වෙනකම්ම කෑවා. මීල්ස් ටික අරගෙන ඉවර වෙද්දී චූටි පැටියා දොයි. ඉතින් සැරේට ෆ්ලයිට් එකේදී නැගිට්ටා. හැබැයි අනිත් පැත්තට ආයෙ නිදාගත්තා. ටික එළිය වැටීගෙන එන ගමන් තිබ්බේ. ඉතින් මෙතනට මාරම ලස්සනට පෙනුණා. අර ඉර සේවනය කියලා කියන්නේ ඉරුදාව මාරම ලස්සනට view එකෙන් පෙවුණා. ඒ විතරක් නෙමෙයි අපි දැන් ඉන්නේ හරියටම බැලුවොත් වලාකුළු වලටත් වඩා උඩින්. ඒක මාර එක්ස්පීරියන්ස් එකක් ළමයි. ඒක කියාගන්න බෑ. මොකද ඒකට ආසාවෙන්ම හිටපු නිසාද මොන්දා. අන්න එහෙනම් ෆ්ලයිට් එක ලෑන්ඩ් කරා තායිලන්ඩ් පොළවට. එයාපෝට් එකේ ඉඳලා අපි තායිලන්ඩ් බැංකොක් එයාපෝට් එකට ආවා. අපිට ඉතින් ආව ගමන් කරන්න වැඩ ගොඩක් තියෙනවා. මුලින්ම වැඩේ උනේ අපි මෙහෙට එද්දී අරන් ආවේ ඩොලර්ස්. ඒක තායි බාත් වලට කන්වර්ට් කරගන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි ඊට පස්සේ අපේ මූලිකම දේ වෙන්නේ සිම් එකක්. සිම් එක අරගෙන ඉවර වෙලා තමයි අපි ඉනිම හොටෙල් එකට යන්න ලෑස්ති වෙන්නේ. ඉතින් මේ වැඩ දෙකම ඉවර වෙලා තමයි ලැගේජ් එක අපි ගන්න ගියේ. දනු ලැගේජ් ටික අරන් එනකන් මම චූටි අයියා ආවා. ආයි පැය 2යි ගානක ගමනක් තියෙන නිසා එයාව පොඩ්ඩක් රිෆ්‍රෙෂ් කරන්න එයාගේ ඩයිපර්ස් මාරු කරලා. මේ වෙනකොටත් ඉතින් අපේ ඩ්‍රයිවර් ඇවිල්ලා තිබ්බේ අපිව ගෙනියන්න. ඒව හොයාගන්න ලේසි වුණා. එයා අපේ නම ගහලා බෝඩ් එකක් එල්ලගෙන තමයි ඉස්සරහා හිටියේ. එයාපෝට් එකේ ෂොප් වල ප්‍රයිසස් බලද්දී මේ ෂොප් එකේ ප්‍රයිස් එක නම් මාරම අඩුයි හැම දෙයකම. ඉතින් මේ ඔයාලත් ගියොත් අනිවාර්යයෙන්ම මේ චිකන් ෆ්‍රීසස් try කරලා බලන්න අමතක කරන්න නම් එපා. ඇත්තටම මාර රහයි අනේක. ඔන්න දැන් කාලා කරලා අපි වෙහිකල් එකට යනවා. එයාපෝට් එකේ ඉඳලා පතායි සිටි එකට පැය 2යි ගානක ගමනක් තමයි දැන් අපි මේ යන්නේ. මුල් ටිකේ නම් වටපිටාව බලලා පොඩි අලර්ට් එකක් අපි තුන් දෙනාම දැම්මා. පැය 2යි ගානක ගමනාන්තයකට පස්සේ ඔන්න අපි හොටෙල් එකට ආවා. ඉතින් ඊළඟට මොකද උනේ අපේ ටුවර් එකේ කියලා ඊළඟ වීඩියෝ එකක් අරන් එන්නම් ඉක්මනට.